හොලිවුඩ් සිනමාවේ සුපිරිම නළුවෙක් වෙලා ඉද්දිම තමන්ගේ නිවස ඇතුලේ මාරාන්තික AK-56 අවියායුධ හංගගෙන මුම්බායි බෝම්බ ප්‍රහාරයට උදව් කළා කියලා හිරගෙදර යන්න වුණු ලෝක ප්‍රසිද්ධ තරුව කවුද කියලා ඔයා දන්නවද? තමන්ගේ අම්මා මියගිය දවසේ කඳුලක්වත් නොසලපු ඒත් අවුරුදු 3කට පස්සේ මුළු රෝහලක්ම හැඬ වූ ඒ අභිරහස. ඔහු බොලිවුඩයේ කල්නායක් නැත්නම් සැබෑ ජීවිතේ දරුණුතම දුෂ්ටයා ලෙස හංවඩු ගැසුණු සංජය දත්. මද්‍රව්‍ය පාතාලය සිරගේ සහ අන්තිමේදී පිළිකාව පවා පරදෝපු මේ මනුස්සයාගේ සැබෑ ජීවිත කතාව ඕනෑම ෆිල්ම්ස් එකකට වඩා මාරම දරුණු. අද අපි බලමු සංජය දත්ගේ ජීවිතේ කවුරුත් නොකියපු ඒ සිනේ රහස්. සංජය දත් උපතින්ම සල්ලි බලය තියෙන පවුලක හැදුනත් තරුණ කාලෙදිම එයා ලෝකයේ තියෙන භයානක මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. මිනිහා කොච්චර සිහියක් නැතුව හිටියාද කියනවා නම් තමන්ගේ ආදරණීය අම්මා ඒ කියන්නේ ප්‍රවීණ නිලි නර්ගිස් පිළිකාවින් මියගේ දවසේ සංජය දත්ට එක කඳුළු බිඳුවක්වත් ආවේ නැහැ. මොකද ඒ වෙලාවෙත් මිනිහා හිටියේ අධික ලෙස මද්‍රව්‍ය පාවිච්චි කරලා. හැබැයි අම්මා නැති වෙලා අවුරුදු 3කට පස්සේ රිහබ් එකක ඉද්දි අම්මා මිය යන්න කලින් එයා වෙනුවෙන් රෙකෝඩ් කරපු වොයිස් කැසට් එකක් සංජයට අහන්න ලැබෙනවා. පුතේ කවදාවත් වරදක් කරන්න එපා කියන අම්මාගේ කටහඬ ඇහුණ සැනින් පැය ගාණක් එක දිගට හඬමින් සංජය දත් තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න තීරණය කළා. නමුත් දෛවය එයාට ඉන්පස්සේ දුන්නේ මාරම දරුණු පාරක්. 1993 අවුරුද්දේ මුම්බායි නගරෙම ලේවිලක් කරපු මහා බෝම්බ ප්‍රහාර මාලාව සිද්ධ වෙනවා. මේ ප්‍රහාරය මෙහෙයවපු පාතාල කල්ලි එක්ක සම්බන්ධකම් පැවැත්වුවා සහ තමන්ගේ නිවසේ නීති විරෝධී AK-56 ගිනි අවි තබා ගත්තා කියලා සංජය දත්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මුළු ඉන්දියාවම එයාව ත්‍රස්තවාදියෙක් විදියට හැඳින්වුවා. රටක් ආදරය කරපු සුපිරි තරුව එකපාරටම හිරගෙදර සාමාන්‍ය සිරකරුවෙක් බවට පත් වුණා. වසර ගණනාවක් හිරබත් කන්න සිද්ධ වුණත් සංජය දත් හිරගෙදර ඇතුළේදී ව්‍යායාම කරමින් පොත් කියවමින් තමන්ගේ මානසික ශක්තිය උපරිමයෙන්ම රැකගත්තා. හිරින් නිදහස් වෙලා ඇවිත් සිනමාවට ආයෙත් ගොඩ වෙන්න හදද්දිම 2020 අවුරුද්දේ එයාට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙනවා. දොස්තරලා කිව්වේ බේරෙන්න තියෙන්නේ 50% ඉඩක් කියලා විතරයි. හැබැයි පාතාලයටවත් හිරගෙදරටවත් පරද්දන්න බැරි වුණු සංජු බාබා ඒ මාරාන්තික පිළිකාවත් සුණු විසුණු කරලා දැම්මා. පිළිකාව හොඳ කරගෙන මිනිහා ආපු KGF Chapter 2 චිත්‍රපටයේ අධීරාගේ චරිතය මුළු ලෝකයක්ම හොල්ලලා දැම්මා. වැටුණු හැම වෙලාවකම මරණයට පවා අභියෝග කරලා නැගිටපු සංජය දත්ගේ මේ සැබෑ ජීවිත කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? පල්ලෙයින් කමෙන්ට් කරන්න. මේ වගේ සිනමාවේ කවුරුත් නොකියපු රහස් හැමදාම බලන්න අපේ සිනේ රහස් channel එක දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා.